හායි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදන්නේ අපි ගියපු මැලේසියාවේ ලස්සනම දූපත වෙන ලංකාවේ දූපතට ගියපු ගමන ගැන. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ඉඳලා KL වලට ගිහිල්ලා එතනින් ඩොමස්ටික් ෆ්ලයිට් එකක තමයි ලංකාවේ වලට ගියේ. අපි ගිය ගමන්ම ATV පදින්න තමයි ගියේ අතට. මගේ පපාට එතකොට වයස අවුරුදු 2මාරයි. ඉතින් මම දන්නවා මේක සේෆ්ටි අතින් නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද බපාට හෙල්මට් එකක් හම්බුන්නේ. ඒ වුණාට බෙල්ට් එකකින් එයාව තදට මගේ ඇඟට ඇටච් කරලා තිබුණේ. මේ ඉස්සරහින් යන්නේ අපේ ගයිඩ්. ඉතින් ඔය විදිහට තමයි අපි මේ ATV ගමන ගියේ. මේක කොහොමත් පැයක් විතර යන ගමනක්. ඉතින් අපි අන්තිමට ආපු තැන වතුර වලක් වගේ එකක්. මීට වඩා කොච්චර ලස්සන තැන් අපේ ලංකාවේ තියනවද නේද? මගදී අපිට තේක කැලයක් හම්බ වුණා. හරි මේ බලන්නකෝ දැන් මේ ආවෝ කොහෙටද එක්කන් ගියේ කියලා. රබර් වත්තකට. මෙතෙන්දී මෙයා කියලා දෙනවා රබර් වලින් අර පට්ටා ගන්න විදිහ. ඉතින් ඒවත් අපේ ලංකාවේ තියෙන නිසා ඒකෙත් අපිට ලොකුවට බලන්න දෙයක් තිබුණේ නැහැ. මේ තියෙන අර පට්ටා අරගෙන අපිට පෙන්නනවා. මේ පට්ටා අපිට දුන්නා තියාගන්නත්. මේ ලංකාවේ උන් තරම් තියනවනේ. ඉතින් මේ දැන් අපි ආපස්සට එන ගමන් මේ ATV රයිඩ් එකට අපිට ගියා රින්ගිට් 400ක් හෝ 450ක්. අපි ගියේ ඩ්‍රයි සීසන් එකේදී. හැබැයි වෙට් සීසන් එකේ නම් ඊට වඩා ලස්සනට ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් ලංකාවේ වල ATV කරලා තියෙනවා නම් සහ වෙට් සීසන් එක කරලා තියෙනවා නම් ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් එච්චරයි. බයි.